ඕනෑම පරීක්ෂණයේදී යම් කෙනෙක්ගේ නමක් කියවුණොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. එහෙම ගන්න ඕනේ නැද්ද? එහෙම ගන්න ඕන. මේ කට උත්තරයක් ගැනීම යම් සිදුවීමක් පිළිබඳව පරීක්ෂණයකදී යම් කෙනෙක් පිළිබඳ නමක් කියවුණා නම් එයාගෙන් කට සාක්ෂියක් ගන්න ඕන. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් වෙන්න අපේ රටට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිව යම් සිදුවීමක් පිළිබඳ මා පිළිබඳ සඳහන් වෙලා තියෙන මගෙන් කට උත්තරයක් ගන්න බැරිද? අපි නීතියට උඩින්ද නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයක් තිබෙනවා. මම ඔබට කියන්නේ අපි හැමදෙනාම මේ පරිවර්තනයට උර දෙන්න ඕන. අපිට යලි හැම කෙනාම නීති ඉදිරියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි. හැබැයි ඒකෙන් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ සීමාවන් ඇතුලේ වැඩ කිරීම සඳහා බාධාවක් හදන්නේ නැහැ. නමුත් දැන් සමාජ මතයක් ගොඩනගන්න හදනවා මේ නීතිය ක්‍රියාත්මක කිරීම බාධාවක්. ඒක වෙන්න පුළුවන්ද? එවන නීති වැඩක් නැහැ. නීති ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවයේ බිය ගැන්වීමක්. ඒක වෙන්න පුළුවන්ද? වෙන්න විදියක් නෑ. මම ඔබට එකක් කියන්න. නීතිය කිසිසේත්ම අසාධාරණව පරිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණව. නීතිය සාධාරණ ක්‍රියාත්මක නොවන තැනක් තියෙනවා නම් අපට කියන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න.